ඔය පාලමක් දිගේ වාහනයක් පැදගෙන යද්දී එකපාරටම පාලම ඉවර වෙලා ඔයාව මුහුද යටලා අරන් ගියොත් කොහොමද? චීනයේ හදලා තියෙන කිලෝමීටර් 55ක් දිග මේ පාලම දිගේ යද්දී ඔයාලට මේ අත්දැකීම විඳින්න පුළුවන්. මේ පාලමෙන් හොංකොං මැකාව් වගේම චුහායි කියන ප්‍රධාන නගර තුන එකට සම්බන්ධ කරනවා. කලින් මේ නගර අතර ගමනට පැය 4ක් විතර ගියත් මේ පාලම හින්දා එක විනාඩි 30කට සීමා වෙලා තියෙනවා. ඇමරිකානු ඩොලර් බිලියන 19ක් විතර වියදම් කරලා හදලා තියෙන මේක කොච්චර ශක්තිවත්ද කියනවා නම් අවුරුදු 120ක් කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් විදිහටයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේ පාලමේ රහස තියෙන්නේ මුහුද මැදදී. පාලම දිගේ යද්දී එකපාරටම කිලෝමීටර් 6.7ක් දිග මුහුදයට උමගකට ඔයාව ඇතුල් කරනවා. චීන ඉංජිනේරෝ මේක මෙහෙම හදන්නේ මේ මුහුදු කලාපයේ ගමන් කරන නැව්වලට බාධාවක් නැතුව යන්න ඕන හින්දා. මේ උමග හදන්න චීනයට මුහුද මැද කෘත්‍රිම දූපත් දෙකක් පවා නිර්මාණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ පාලම හදද්දී ඉංජිනේරුවන්ට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි මේ ප්‍රදේශයේ ඉන්න දුර්ලභ වයිට් ඩොල්ෆින්ස් ලව ආරක්ෂා කරන එක. මේක හින්දා පරිසරවේදීන්ගේ දැඩි විවේචන වගේම මේ පාලම හදන්න පාවිච්චි කරපු කොන්ක්‍රීට් වල ප්‍රමිතිය ගැනත් ලොකු ආందోලනයක් ඇති වෙනවා. ඒත් චීනයේ මේ හැම අභියෝගයකටම මුහුණ දීලා මේ දැවන්ත ව්‍යාපෘතිය අවසන් කරනවා. මේ පාලමේ තවත් විශේෂ දෙයක් තියෙනවා. හොංකොං වගේම මැකාව් වල වාහන පදින්නේ පාරේ වම් පැත්තෙන්. හැබැයි චීනේ පදින්නේ දකුණු පැත්තෙන්. ඉතින් මේ පාලම උඩදී වාහන එක පැත්තකින් ඉඳන් අනිත් පැත්තට මාරු වෙන විදිහේ විශේෂ ක්‍රොසින් සිස්ටම් එකක් හදලා තියෙනවා. මේ හින්දා මේ පාලමට ඇතුල් වෙද්දි වගේම පිට වෙද්දි ඔයාට පාරේ පැත්ත මාරු කරන්න සිද්ධ වෙනවා. 2025 අවුරුද්දේ ජනවාරි මාසයේ එක දවසකදී විතරක් මගින් 1,56,000ක් මේ පාලම පාවිච්චි කරලා අලුත් වාර්තාවකුත් කියලා තියෙනවා.